අයිබොන් සුබ දවසක්. ඉතින් අපේ වීඩියෝ බලන අපිත් එක්ක වගා කරන්න එකතුලා ඉන්න ගොඩක් අය ඉල්ලීමක් කරලා තිබුණා. මෙන්න මේ අපේ මේ ඉරිගේෂන් සෙටප් එක හදාගන්න විදිය පොඩ්ඩක් පැහැදිලි කිරීමක් කරලා දෙන්න කියලා. ඉතින් අපි හිතුවා මේ ඉරිගේෂන් සෙටප් එක හදන විදිය ගැන පැහැදිලි කිරීමක් කරලා වීඩියෝ එකක් දාන්න සහ ඔබට මෙන්න මේ පේන මේ සෙටප් එක තියෙනවා මේ බැරල් ඊට පස්සේ මේ පම්ප්ස් තියලා තියෙන විදිය, ඒකට මේ ඔටෝමේෂන් එක සවි කරලා තියෙන විදිය, එතකොට මේ පොර පද්ධතිය, එතකොට මේ ෆිල්ටර් සවි කරලා තියෙන විදිය, මේවා අපි ඔබට පොඩි පැහැදිලි කරලා වීඩියෝ එකක් ගෙන එන්න තමයි අපි සූදානම් වෙන්නේ. මේකෙදි අපි බලාපොරොත්තු වෙනවා මේක අපි අපේ කම්කරු ශ්‍රමය අඩු කරලා ෆුල් ටයිම් රැකියාවක් කරන විශේෂ මට මම ගැන කියන්නේ ෆුල් ටයිම් රැකියාවක් කරන මට දවල් දවසේ රැකියාව කරලා එනකන් වතුර ටික දාලා පරිස්සමට බලාගන්නේ මෙයා තමයි. ඉතින් මේකේ අපේ පොහොර යුනිට් එක අලුතෙන් අපි භාවිතා කරන. එතකොට මේකෙදී අපි EC එක pH එක බැලන්ස් කරලා පොහොර ටික විෂයාකාරව වගාවට යවන්න අපිට දායක වෙන සෙටප් එක තමයි මේ තියෙන්නේ. මේ වතුර මෝටර සවි කරලා තියෙන විදිය අපි පොඩ්ඩක් ඉතින් ඔබට කියලා දෙන්න තමයි හදන්නේ. මේක මේ පම්ප් දෙක සෙට් කරලා කොහොමද කොටසින් කොටස බට අලවලා විද්‍යාත්මකව ඇයි මේ දේ අපි මේක මෙතනට යෙදෙව්වේ කියන කාරණයත් එක්ක මේ ගැන කියලා දෙන්න තමයි සූදානම් වෙන්නේ. විශේෂයෙන්ම කියන්න ඕන දෙයක් තමයි මේ පද්ධතිය ඊටාම සරලව හදාගන්න පුළුවන් පද්ධතියක්. ඔයාට උනත් මේ මෝටර දෙක සෙට් කරලා මේ විදිහට බැරල් ටික සෙට් කරලා බොහොම ලේසියෙන් හදාගන්න පුළුවන් පද්ධතියක්. එක එක මිලාදික පද්ධතින් තියෙනවා. එක එක ඩෝසින් ක්‍රම, ඒ කියන්නේ පොහොර මේ වගාවට ඇතුල් කිරීමේ ක්‍රම ඒවා තියෙනවා. නමුත් අපි මේ ටනල් වගාව කරාට නැත්නම් ඉලිමහන් වගාව කරාට වැඩක් නැහැ. අපිට ඒකට ලාභයක් උපයන්න බැරි නම්. එතකොට මේ ප්‍රොෆිටබල් ඇග්‍රිකල්චර් මේ අපි සංකල්පයක් රජ කරවන්න උත්සාහ ගන්නවා, ප්‍රායෝගිකව කරමින් ඉන්න මේ ප්‍රොෆිටබල් ඇග්‍රිකල්චර් කියලා. එතකොට වෙළඳ පොලේ තියෙන සියලුම උපකරණ අපිට හිත යන ඒවා මේකට මේ කට උත්තර යොදවලා හරියන්නේ නැහැ. අපිට මේ වැඩේ කරාට පස්සේ ලාභදායී වෙන්න ඕන. ඉතින් ඒ දැන් පොහොර ලබා දීම සම්බන්ධයෙන් අතිශයින්ම වැදගත් වෙන කරුණක් තමයි EC එක කියලා කියන්නේ. EC අගය කියන එක ඊළඟට pH අගය කියන එක. එතකොට ඒ දෙකට ගැළපෙන්න ඒ දෙක බැලන්ස් කරලා පොහොර වතුර ලබා දෙන්න ගැළපෙන පද්ධතියක් තමයි ඊටා අපි අඩු යෙදමකින් පාවිච්චි කරන්න ඕනේ. එතකොට අපි කලින් ඒ වෙන්චුරි සිස්ටම් කියන ක්‍රමේ භාවිතා කරා. එතකොට අපිට ගණනය කර ගැනීමක් කරගන්නට අපහසුයි වෙන්චුරි සිස්ටම් එක භාවිතා කරනකොට මේ EC අගය සහ මේ pH අගය කියන එක. එතකොට ඊට අමතරව තව ෆිටින් අපි පොහොර ඩෝසින් කරන, ඒ කියන්නේ පොහොර ප්‍රධාන ජල මාර්ගයට ඇතුල් කරන ක්‍රම භාවිතා කරනවා. නමුත් අපි මූල පද්ධතියට යවන මේ ජලයේ EC අගය සාමාන්‍යයෙන් සෙලෙක්ටිව් කම්බෝල නම් 2.3 වගේ පටන් ගන්නවා. එතකොට මිරිස් වර්ගයක නම් EC අගය 2.7ක් වගේ අගයක් තියෙන්න ඕන. ඔය මම උදාහරණයක් කිව්වේ ඔය අගයන් වලින් පොහොර සහ වතුර දිය කරලා යවන්න ඕනේ. එතකොට ඒක හොඳම විදිය තමයි මේ ටැංකියකට, මේ වගේ ටැංකියකට ඒක දිය කරලා යවන එක. ඉතින් අපි කෙලින්ම මේ ටැංකියට පොහොර වතුර දිය කරලා මේ පම්පයක් හරහා වගාවට යවන එක තමයි කරන්නේ. එතකොට ගොඩක් අය පුරුදු වෙලා තියෙනවා පොහොර වර්ග කිහිපයක් එකට මිශ්‍ර කරන්න. නමුත් මේ ටැංකියෙන් අපි කරන්නේ මේ වතුර ලෙවල් එකක් මේ විදිහට සෙට් කරලා ඒ වතුර ලෙවල් එකේ තියෙන සියලුම වතුර ටික වගාවට නිකුත් කරනවා. එතකොට මෙන්න මේ යුනිට් එකට අපි කියන්නේ මිස්ටර් ග්‍රීන් කියලා. එතකොට මෙයා කරන්නේ කාලගුණයට අනුව, උෂ්ණත්වය සහ ආර්ද්‍රතාවයට අනුව ඒ තාපාතතිය වගේ දේවල් ගණනය කරලා ඒ අපි වගාවකදී ජලය දෙන්න ඕන ගහකට ඕන කාරණා කීපයක් බලනවා. ඒ කියන්නේ එකට කියන්නේ ඉරිගේෂන් ඉන්ටර්වල් එක කියලා එකක් බලනවා. ඒ කියන්නේ එක ළඟ තියෙන ජල වාර දෙකක් අතර පරතරය. මේ තමයි ඉරිගේෂන් ඉන්ටර්වල් එක කියලා කියන්නේ. ඒ කියන්නේ ජල සම්පාදන කාලාන්තරණය කියන එක. ඊට අමතරව වට කීයක් දවසකට ගහකට වතුර දෙන්න ඕනද කියලා අපි බලනවා. එතකොට වගාවේ වයස කියන එක බලපානවා. ආලෝක තීව්‍රතාවය, ඒ එදා දවසේ තියෙන කාලගුණික තත්ත්වය,
එතකොට තව වැඩි දුරටත් විග්‍රහ කරොත් එහෙම උත්සේදන ශීඝ්‍රතාවය කියන එකට බලපාන්නේ ඔය මං කිව්ව කාරණා උත්සේදන ශීඝ්‍රතාවයට සමානයි. يعني ජලයේ ශාකෙන් ජලයේ පිට වෙන එකේ ශීඝ්‍රතාවයට සමානයි ශාකේ ජලය උලා ගන්න ශීඝ්‍රතාවය. අන්න එකට ගැලපෙන විදිහට තමයි අපි මේ මිස්ටර් ග්‍රීන්ව නිර්මාණය කරලා තියෙන්නේ. ඉතින් මෙයා ඒක ඔටෝමැටිකලි කැල්කියුලේට් කරලා ජලය ලබා දීලා ඊට පස්සේ Wi-Fi රවුටරේ හරහා අපිට අපේ ෆෝන් එකට ඒ එදා දවසේ ජලය ලබා දීපු පැටර්න් එක අපිට එවලේ මේ ජලය ලබා දුන්නු සැනින් අපිට ඒක යොමු කරනවා ජංගම දුරකථනයට. ඒ වගේම ඇතුළේ තියෙන ඩේටාබේස් එකක සටහන් වෙනවා. ඒ වගේම උෂ්ණත්වය ආර්ද්‍රතාව වගේ දේවල් රෙකෝඩ් කරලා මෙයා ඉදිරිපත් කරනවා. එතකොට මේක ගැන කිව්වොත් එහෙම මේකේ දැන් මේ තියෙන අවුට්පුට්ස් මේ අවුට්පුට් දැන් මේ මෙතන හයි කරලා තියෙන එක නම් අවුට්පුට් 8ක් පමණ තියෙන්නේ. ඕනනම් ඊට වැඩියවත් අපිට හදා ගන්න පුළුවන්. එතකොට මේකෙන් වතුර මෝටර මෙන්න මේ වගේ මෙතන සවි කරලා තියෙනවා වගේ වතුර මෝටර්ස් ක්‍රියාත්මක කරන්න පුළුවන්. ඒ වගේම මේ වගේ සොලොනොයිඩ් වයර්ස් ක්‍රියාත්මක කරන්න පුළුවන්. තව ෆෑන්ස් වගේ දේවල් ක්‍රියාත්මක කරන්න පුළුවන්. නමුත් අපි එක්සෝස් ෆෑන් භාවිත කිරීමක් නැහැ අපේ ටනල් වල නම්. තව පැඩ් වගේ දේවල් භාවිත කරන්න පුළුවන්. එතකොට හම්බන්තොට වීරවිල වෙලත් අපි ඒව පාවිච්චි කරන්නේ නැහැ ඇත්තටම. මොකද අපිට ඒවා භාවිත කරත් නැතත් එය ගන්න අවශ්‍ය කරන අවුට්පුට් එක ප්‍රතිඵලය අපි වගාව හරහා ගනිමින් ඉන්නවා. ඒක නිසා ඉතින් හරි මේ විදිහට තමයි මේ මිස්ටර් ග්‍රීන් එක තියෙන්නේ. එතකොට මේ මිස්ටර් ග්‍රීන් එකට මිස්ටර් ග්‍රීන් එකෙන් තමයි මේ පම්ප්ස් ඔන්න ඕන විදිය ඊට පස්සේ මේ මෙතන පැහැදිලි කරලා තියෙන එක එක පොහොර වර්ග අරගෙන ගිහිල්ලා ටැංකියට යා දමනවා. ඒව තමයි දිය වෙලා ගිහිල්ලා මිස්ටර් ග්‍රීන්ගේ සිග්නල් එක අනුව වගාවට අරගෙන යන්නේ. දැන් මෙයා ටයිමර් යන්නේ වේ ඇත්තටම. ඒක නිසා මෙයාට අපිට ප්‍රෝග්‍රෑම් කරන්න පුළුවන්. අර දැන් උදාහරණයක් කියන්නම්. ඔයාලා මේක ඕනනම් අත්දැක බලන්න. 100ගේ 1.5ක වගේ සීමාවකට K44 කියන දියර පොහොර වර්ගය තියෙනවානේ. ඒක දිය කරලා සෙල්සියස් අංශක 36 වගේ තියෙන දහවල් වෙලාවකදී ස්ප්‍රේ කරන්න. හැබැයි ඔය ECRගේ හරියටම බලන්න ඕන. ඔබ මගෙන් අහන්න එපා කොච්චර ගෑම් ගානක්ද වතුර දිය කරන්න ඕන කියලා. මේ ගෑම් ගානට පොහොර වතුර දෙන එක සාම්ප්‍රදායික ක්‍රමයක්. එතකොට අපේ ලංකාවේ ඉන්න උපදේශකවරුත් පුරුදු වෙලා තිබෙන්නේ මේ පැලයකට මෙච්චර ගෑම් ගානක් දෙන්න කියලා. නමුත් ඒක එච්චර සාර්ථක ක්‍රමයක් නෙවෙයි. උදාහරණයක් කියනවා මම පීරිවිල නුනුගම් විහෙර වතුර නෙවෙයි වල තියෙන ECRගේ නෙවෙයි වැලිමඩ පැත්තේ තියෙන ජලයේ තියෙන ECRගේ. මාතර පැත්තේ බැලුවොත් වෙනම ECRගයක් තියෙන්නේ. අලුතර පැත්තේ වෙනම ECRගයක්. එතකොට කැලණිය පැත්ත වගේ බැලුවොත් ඒකේ වෙනම ECRගයක් තියෙන්නේ. එතකොට ලංකාවේ අනුරාධපුර නරු වගේ ප්‍රදේශවල බැලුවොත් වෙනම ECRගයක්. එතකොට ඒ ජලයේ ECRගේ තීරණය වෙන්නේ ඊටාම සරලව ගියොත් ඒ ජලයේ තියෙන ලවණ මට්ටමත් එක්ක. ඒ ලවණ මට්ටම අඩු කරලා තමයි අපි පොහොර එකතු කරන්න ඕන. එතකොට හැම පළාතටම එකම පොහොර ගෑම් ගානක් මේ දෙනවයි කියන එක ප්‍රායෝගික නෑ. ඒක නිසා ඔබේ පළාතේ තියෙන ජලයේ තියෙන ලුණු ගතිය ටික අඩු කරලා අපි දැන් K44 වගේ එහෙම නැත්නම් පොටෑසියම් පොහොරක තියෙන්නේ වගේ ලුණු වර්ගයක් තමයි තියෙන්නේ. එතකොට ඒ ලුණු තව දුරටත් අපි ජලයට ලුණු දිය කරනවා නම් අපි ගෑම් ගානක් හිතලා දිය කරලා හරියන්නේ නැහැ. ගහකට මේ ගාන ඇති කියලා ගෙස් කරන ක්‍රම වලට ගිහිල්ලා හරියන්නේ නැහැ. එතකොට ඒක ඊසි මීටරයක් කරහා යන්න ඕනේ. එතකොට අන්න ඒ වගේ ක්‍රමයකට ජලය දෙන්න තමයි මේ වගේ අපි සෙටප් එකක් ගහලා තියෙන්නේ. ඉතින් මම මේක මේ බටේ අඟලෙන් අඟල අලවල ඔබට කියලා දෙනවා මේක හදාගන්නේ කොහොමද කියලා. ඒක කලින් තමයි මේ පොඩි පැහැදිලි කිරීමක් කරේ. ඉතින් මේ සෙටප් එක ඔයා හොඳට බලා ගන්න. එතකොට මේ නිල් පාට ලයින් එක ඩ්‍රිප් ලයින් එක මේ කොළ පාට ලයින් එක මිස්ටර්ස් ලයින් එක විදිහට ක්‍රියාත්මක වෙන්නේ. මේ කහ පාටින් අපි කල එක දාලා තියෙන්නේ මේ ටැංකි වලට වතුර පුරවන නල පද්ධතිය. මේ වගේන් තමයි පොහොර වරකට එක පොහොර වර්ගයේ බැගින් වගාවට නිකුත් කරන්නේ. අදාළ උෂ්ණත්වයන් පරාසයන් වලදී අපිට කැමති පොහොර වර්ගයක් මේ ටැංකියට එකතු කරන්න පුළුවන්. කොහොම කරත් වරකට එක පොහොර වර්ගයයි මේ පද්ධතිය හරහා වගාවට අපි නිකුත් කරන්නේ. මේ පොහොර ඔක්කොම එකට දාලා මික්ස් කරලා යවන සිල්කම් නැහැ. ආයේ මේ වගාවට යවන පොහොර රිටර්න් කරලා ආයේ ටැංකිය වලට ගෙන්න ගන්න පද්ධතිය තියෙනවා. ඒක අපි ඊළඟට වීඩියෝ එකකින් පැහැදිලි කරලා දෙන්නම්. ඉතින් මේ පද්ධතිය හදාගන්න විදිය මේ වීඩියෝ එක ඉවර වෙනකම් බලන්න.
ඉස්සරහට එන අප්ඩේට් ගන්න ඔයා මේ අපේ channel එක subscribe කරලා තියාගන්න කියලා ඉල්ලා සිටිනවා. එහෙනම් අපි වීඩියෝ එකට යමු. මම රුවන්. ඔයාලා මේ වීඩියෝ එකෙන් ගන්න පුළුවන් දැනුමක් අරගෙන ඔයාලගේ වගාව සාර්ථක කරගන්න. කියන්නම තෝරුණා ඔයාලට වගාව සම්බන්ධයෙන් මොන හරි දැන් ගොඩක් අය අපිට කියන ඔයාලා ඇවිල්ලා හමු වෙන්න පුළුවන්ද එහෙම කියලා අහනවනේ. එතකොට අපිට හැමදාම මේ ඒ කටයුත්ත ටිකක් අසීරු නිසා අපි මාසෙකට දවස් 2ක් අවස්ථාව දීලා තිනවා. අපි මේ වගා කරන සුද්ධ ජීවිත තාක්ෂණය වගා කරලා භාවිතා කරන ක්‍රමවේදය ඔබට හඳුන්වලා දෙන්න හරි ඉගෙන ගන්න කැමති කෙනෙක් ඉන්නවා නම් ඇවිල්ලා ඉගෙන ගන්න. එහෙම ඔයාලට එහෙම අවශ්‍යතාවයක් තියෙනවා නම් අපිට කෝල් එකක් දීලා වැඩසටහන තියෙන දවස් අහගන්න පුළුවන්. අපි ඒකට කිසිම මුදලක් අය කරන්නේ නැහැ. හැබැයි ඔබට එන්න වෙනවා වීරවිලට, සම්බන්තර වීරවිලට එන්න වෙනවා. ආවොතින් අපි දවසක වර්ක්ෂොප් එකක් තියෙනවා. අපේ ටනල් එක බලලා අපි වගා කරන්නේ කොහොමද කියලා දැනුම ගන්න පුළුවන්. අපි ගොඩාක්ම වසවිස භාවිතය අඩු කරලා මේ ප්‍රොෆිටබල් ඇග්‍රිකල්චර් කියන එක, ලාභ උපයන කෘෂිකර්මය කියන එක යථාර්ථයක් කරන්න තමයි උත්සාහ කරන්නේ, පරිශ්‍රණ කරන්නේ. එතකොට මට WhatsApp message එකක් දාන්න පුහුණුවට එන්න අවශ්‍ය නම් මෙන්න මේ මගේ නම්බර් එක තියෙනවා 719719119 කියන නම්බර එක. 719 කියන නම්බර එකට message එකක් හරි call එකක් හරි දෙන්න. මට කතා කරන්න පුළුවන් හවස 3න් පස්සේ විතරයි. ඉතින් හවස 3න් පස්සේ මට call එකක් දීලා අවශ්‍ය කෙනෙක් ඉන්නවා නම් පුහුණු වැඩසටහන සම්බන්ධ වෙන්න පුළුවන්. මොන හරි දැනගන්න දෙයක් තියෙනවා නම් දැනගන්නත් පුළුවන්. හොඳයි අපි බලමු ඔටෝමේෂන් එකට අලුත් ඔටෝමේෂන් එකට ගැලපෙන විදිහට පම්ප් දෙකක් සහ ටැංකි දෙකක් ඇසුරින් ECPH බැලන්ස් කරලා පොහොර යවන්න ගැලපෙන ආකාරයට මේ අපේ මිස්ටර් ග්‍රීන් එකට ගැලපෙන විදිහට සෙටප් කරන්න. මේකේ අපි පම්ප් දෙකක් පාවිච්චි කරනවා. පොහොර වෙන වෙනම යවන්න වෙනම වැල් සිස්ටම් එකකුත් පාවිච්චි කරනවා. පළවෙනි අදියට තමයි දැන් හදන්නේ. මාත් එක්ක ඉතින් සාහිත ඉන්නවා අශාන් මල්ලි. දැන් අශාන් මල්ලිටත් මම මේක කියලා දෙන ගමන් මේක හදනවා. ඔයාලා දැන් අශාන් මල්ලිට මම කියලා දුන්නට ඔයා තමයි කියලා මේක ආරෝපණය කරගෙන වැඩේ කරන් යන්න. හරිනේ? හරි. වීඩියෝ එකට වෙලා යන නිසා බට ටික කපලා අපි හදාගත්තා. ඉස්සෙල්ලම මෙන්න මේ වගේ ටැංකි දෙක තියන්න ඕනි. ටැංකි දෙක තියලා අපි බ්ලොක් ගල් දෙකක් උඩින් තියුවේ. තියලා මේ විදිහට ඒකේ පම්ප් එක ඔයා තියෙන ප්ලේස්මන්ට් එක හදාගන්න ඕනි ඉස්සෙල්ලාම මේ කොහොමද එන්නේ කියලා. හරිනේ? ඉස්සෙල්ලාම අපි යමු ඩ්‍රිප් ඉරිගේෂන් ලයින් එක ගන්න. ඩ්‍රිප් ඉරිගේෂන් ලයින් එක ගහන්නේ මෙන්න මේ ටැංකිය. මොන විදිහට අපි මේ ඔය විදිහට හදාගෙන තියෙනවා. ඉතින් ඩ්‍රිප් ඉරිගේෂන් ලයින් එක මේ ටැංකියෙන් තමයි දෙන්නේ යන්නේ. මේ මල්ලි එහෙනම් අපි ඩ්‍රිප් ඉරිගේෂන් ලයින් එක පටන් ගමු. හරිනේ? ඩ්‍රිප් ඉරිගේෂන් ලයින් එකත් පම්ප් එකෙන් පටන් ගමු. මේ මෙතන මල්ලි මේක පෙන්නමු අපි මේ යටින් තමයි විදලා තියෙන්නේ. හරිනේ? යටින් විදලා තියෙන්නේ. අනුමාන යටින් විදලා හදාගෙන තියෙන්නේ හේතුව තමයි මේ ECPH බැලන්ස් කරලා යවනකොට පොර ටික බිඳුවක්වත් ඉතුරු වෙන්නේ නැති වෙන්නේ. ගියාට පස්සේ තමයි පම්ප් එක ඔෆ් වෙන්නේ. එහෙම හදන්නේ. අපි ඔන්න ඔය විදිහට යටින් හදාගත්තා. ඒක ඊට පස්සේ බ්ලොක් ගල් දෙකක් උඩින් තියාගත්තා. අර ඇතුලේ ගහපු මේ බට කොටස මේ විදිහට කැඩෙන්නේ නැති වෙන්න. හරි. හරි මම මේක තියාගමු. හරිනේ. අන්න ඔය විදිහට තියලා ඊට පස්සේ මෙන්න මේ තියෙන එතෙන්ට තමයි අපි මේක සම්බන්ධතාවය දෙන්නේ. ඔය උතන මේ විදිහට අපි සම්බන්ධතාවය දෙනවා උතන. ඔහොම තමයි දෙන්න හදලා තියාගෙන ඉන්නේ. දැන් අපි අපි පම්ප් එක මේට ටැංකිය සෙට් කරන්නේ අන්තිමටමයි. මොකද මේ වැඩේ අපිට නැත්තම් කරගන්න බැරි වෙනවා ඉඩමදි නිසා. ඒක නිසා අපි ටැංකිය తాවකාලිකව අයින් කරනවා. මල් ටැංකිය අයින් කරමු. අපි දැන් ඔය ඩ්‍රිප් ඉරිගේෂන් ටැංකිය తాවකාලිකව අයින් කරගන්නවා අපිට ඉඩ ගන්න ඕන නිසා. මේ විදිහට තියෙනවා. ඊට පස්සේ අපි මේ තියෙන පම්ප් එකේ ඉන්න එක මේ තියෙන අවුට් එකට අපි යුනියන් එකක් දාලා මෙතෙන්ට හදාගත්තා. දැන් යුනියන් එකෙන් අපි දෙමු මෙහෙම තමයි අපි පාත් එක යන්නේ. එල්බෙන්ට් එකක් අපි ගහන්න ඕනේ ඒකට. මෙතනක තියෙන එල්බෙන්ට් එක ගන්න. හරි.
ඔය ආකාරයට අපි එල් බෙන්ඩ් එකක් ගහලා මේක හරව ගත්තා. මම මේක ඒවා හයි කරනකොට ඒවට හේතු මම කියන්නම් පස්සේ. ඉස්සෙල්ලා ඔන්න පළවෙනි ලයින් එක ඩ්‍රිප් ලයින් එක ගහගත්තා. හරිනේ. එල් බෙන්ඩ් එකක් ගැහුවා. හරි. ඊළඟට අපි ඒක මේ දැන් අපේ තියෙන මෙතන පිහිටීම අනුව තමයි අපි හදන්නේ. එතන හරව ගන්න ලයින් එක. එතනින් අහම් පහලට ගත්තා. ඊම දිගේ තමයි ලයින් එක අරගෙන යන්නේ. වතුර ලයින් එක බෙන්ඩ් බා පාවිච්චි කරන්න ඕන. ඇයි බෙන්ඩ් පාවිච්චි කරන්නේ? එල් බෙන්ඩ් එක පාවිච්චි කරේ නැත්නම් මේ සුඹට වතුර ධාරාවක් ගන්න බෑ. ඝර්ෂණය ඇති වෙනවා. ඝර්ෂණය ඇති වෙන එක නවත්තන්න තමයි එහෙම කරලා තියෙන්නේ. ඊට පස්සේ අපි එතනින් පහලට හරව ගත්තා ඒ වතුර ලයින් එක. ඔන්න ඒ ආකාරයට. මේ විදිහට වතුර ලයින් එක පහලට හරව ගත්තා. ඔන්න ඔය ආකාරයට අපි මේ වතුර ලයින් එක ෆික්ස් කරගත්තා ඔන්න ඔය විදිහට. හරිනේ. ඔය තියෙන විදිය. ඊට පස්සේ අපි එතනින් පස්සේ මේ කොටස විතරක් ගන්න. බටේ විතර. පේනවනේ තියෙන විදිය. අර කලින් බටයක් අපි දාලා තිබුණා ටැංකිය වලට වතුර පුරවන්න. මේ තියෙන්නේ මේ දෙක. ඒක ගැන හිතන්න එපා. ඒක ඔන්න ලයින් එක යන්නේ. එල් බෙන්ඩ්ස් විතරයි පාවිච්චි කරන්නේ. අර එල් ලොකු බෙන්ඩ් එක තමයි පාවිච්චි කරන්න ඕන. හරිනේ. ඒ විදිහට ගත්තා. ඊට පස්සේ අපි මෙතනින් මෙහෙම ඇවිල්ලා මෙතනින් අපි තව එල් එකක් ගහගත්තා. එල් එකක් ගහගෙන ඊට පස්සේ ඒකට බට කෑල්ලක් ගහගත්තා. හරි. දැන් බලමු අපි ෆිල්ටර් එක සවි කරන්න තමයි යන්නේ. පිළිවෙල. ඊට පස්සේ අපි මේ ටැංකියේ පෝර මිශ්‍ර වතුර මේක දිගේ ඇවිල්ලා මේ ෆිල්ටර් එක සවි කරන්න ඕන. ෆිල්ටර් එක සවි කරනකොට අනිවාර්යෙන් ඩිස්ක් කියන එක පැත්තට ඉතලේ තියෙන්නත් ඕනි. මෙන්න මේ තියෙන ඇන්ගල් එක පහලට තියෙන්න ඕන. නැත්තම් මොකද මේක ඇරියට පස්සේ ඒ වතුර ටික බිමට වැටෙන්න ඕනි. නැත්තම් සමහර අය මේක අර අනිත් පැත්තට හයි කරනවා. දැන් මේක උඩ අතර හයි කරනවා ඉතලේ බලලා. එතකොට මේකේ වතුර ටික ආපහු ඒ ජරා වතුර ටික මේ ආපහු යන්නේ මේ උඩ පැත්තට ගිහිල්ලා බටේ ඇතුළටම යනවා. දැන් මේක ගලවනකොටම වතුර ටික පල්ලෙහාට වැටෙන සවුත්තු වතුර ටික. හරිනේ. අපි ඒක සවි කරනවා. ඔන්න විදියට. ෆිල්ටරේ සවි කරගත්තා. හරිනේ. ඒ ෆිල්ටරෙන් පස්සේ මෙතනින් පොඩ්ඩක් අපි සවි කරගන්නවා ප්‍රෙෂර් ස්විච් එකක්. මේකට කියන්නේ ප්‍රෙෂර් කන්ට්‍රෝල් ස්විච් එකක්. මේ ප්‍රෙෂර් කන්ට්‍රෝල් ස්විච් එකෙන් තමයි අපිට අපි ECPH පැනල වතුර දුන්නා පස්සේ අපිට දාන්න ඕන නිශ්චිත වතුර ප්‍රමාණය ගියාට පස්සේ ඔෆ් කරන්න තමයි මේක දාන්නේ. කියන්නේ අපිට අවශ්‍ය කරන නිශ්චිතම වතුර ප්‍රමාණය වගාවට යොමු කරන්න පුළුවන් මේ ස්විච් එක හරහා. මේක ගොඩක් අය හඳුරගෙන තියෙන්නේ අර ප්‍රෙෂර් කන්ට්‍රෝල් කරන ස්විච් එක. සමහර ප්ලම්බර්ස්ලා පවා වැඩියට හිතන් ඉන්නවා මේ ස්විච් එක ගැන. මේක මේ ප්‍රෙෂර් එක වැඩි කරන ස්විච් එකක් කියලා. මේක ප්‍රෙෂර් එක වැඩි කරන ස්විච් එකක් නෙවෙයි. ප්‍රෙෂර් එක සෙන්සරයක් විදියට ක්‍රියාත්මක වෙලා කරගන්න පුළුවන් මේ වැඩ ගොඩක් කරගන්න පුළුවන් ස්විච් එකක් මේ තියෙන්නේ. හරිනේ. අපි ඒ ප්‍රෙෂර් ස්විච් එක සවි කරගත්තා. අපි මේ යන්නේ බින්දු ජල පද්ධතියට තමයි මේක යන්නේ. මේ ස්විච් එකෙන් තමයි අපිට ඕන වතුර ටැංකි භාගයක්ද ටැංකි 4න් එකක්ද ටැංකියමද කියලා හරියටම ලීටර ගාන මැනගන්නේ මෙන්න මේ ස්විච් එක දාන්නේ ඒකට තමයි. ලීටර ගානේ මැනලා යවන්නේ. හරිනේ. හරි රුපියල් 5000 සිට 10000 දක්වා වගේ මිලකට මේ ස්විච් ගන්න පුළුවන් ඔයාලට. මේ අඟලේ ඩිස්පිල්ටර් එකක් දාලා තියෙන්නේ. මේකට ඩිස්පිල්ටර් දාන්න ඕන. අර දැල තියෙන ඒවා දාන්න යන්න එපා. ඒවට කියන්නේ මෙෂ් ෆිල්ටර්ස් කියලා. මෙෂ් ෆිල්ටර්ස් ගත්තොත් මේ තනිකරම ගැටලුවක්. ඒක නිසා ඩිස්පිල්ටර් එක දාන්න ඕන. මල්ලි මේක මෙහෙම මේ අතට හරවලා පෙන්නන්න. එතකොට අපිට ලේසි මේක ගලව ගන්න ඕන. මේ ගලව ගන්න ලේසි. මේක මල්ලි අපි මේ පැත්තට හරවමු. අන්න එහෙම. හරිනේ. අන්න ඔය විදිහට දැන් අපිට
ලේසි. මෙහෙම තියෙනකොට තමයි මල්ලි මේක ගලවන්න පුළුවන්. පොඩ්ඩක් ගලවලා පොඩ්ඩක් පෙන්නමු. මෙතන පීන පොඩ්ඩක් බුරු කරලා පෙන්නමු. අපිට මේක පීන බුරුල් කරගන්න හරි ලේසි. මෙහෙම තියෙනකොට අපිට ඒක අද්දකින් ගැම්ම ගන්න ලේසි. හරිනේ. හරි. ඔයා දැන් හරි පීන අල්ලන්නකෝ. හරි. අපි ගාව තිබිච්ච මේ යුනිට් එක ගලවලා හයි කරන්නේ මේ ඇත්තටම. හරි. එල මේවා අලුතෙන්ම ගන්න හොඳ ෆිල්ටර්ස් ගන්නකොට ගන්න. හරිනේ. රයිට්. ඊළඟ කොටස යමු අපි. එනවනේ. දැන් ආපහු වාත් එක නැවත පෙන්නන්න. පම්ප් එකට ගියා. පම්ප් එක දිගේ මෙහෙම බිම දිගේ ලයින් එක ආවා. ඇවිල්ලා මෙතන ෆිල්ටරේට දුන්නා. ෆිල්ටරේ ඊතලේ දිශාව උඩට ඊට පස්සේ ප්‍රෙෂර් ස්විච් එකට දුන්නා. ප්‍රෙෂර් ස්විච් එක අනිවාර්යයෙන්ම දාගන්න. ඊට පස්සේ අපි එතනින් අවුට් කරගත්තා ලයින් එක. ওই විදිහට ලයින් එක අවුට් කරගෙන තියෙන්නේ. ඊට පස්සේ අපි මෙතනින් T එකක් ගහගත්තා. ඒ අවුට් වුණාට පස්සේ T එකක් ගහන්න හේතුව මම පැහැදිලි කරන්නම්. දැන් අපි මේ T එකෙන් එක පැත්තක් ප්‍රෙෂර් කන්ට්‍රෝල් කරන්න නැවත ටැංකියට හරව යවනවා. අනිත් පැත්ත අපි ටනල් එක ඇතුළට යොමු කරනවා. හරි සරල සෙටප් එකක් තියෙන්නේ. තාම වැදගත් කාර්යයක් කරගන්න පුළුවන් ඒ උනාට. හරි. මම අල්ල ගන්නම්. හරි. ඊට පස්සේ අපි මේ අන්න ඔය විදිහට බෙන්ඩ් එකක් හරවලා ගත්තා. දැන් මේ අපි කරන්නේ මේ අපි දැන් මේ ෆිල්ටර් කරලා ප්‍රෙෂර් කන්ට්‍රෝල් එකේ අධීක්ෂණයේ යටතේ ගත්ත වතුර ටික අපි යවන්න හදන්නේ ටනල් එක ඇතුළට යවන්න හදන්නේ ඩිප් ලයින් එකට. එතකොට මෙතනින් අපි ආයෙ සැරයක් මේ පැත්තට ලයින් එකක් අරගෙන ගිහිල්ලා ටැංකියට වතුර ටිකක් අතාරිනවා ප්‍රෙෂර් කන්ට්‍රෝල් කරන්නයි, එයා රිලීස් කරන්නයි සහ ටැංකියේ තියෙන පෝර කැළතින්න වගේ වැඩවලටත් පාවිච්චි කරන්න පුළුවන් ඒක. හරි මල්ලි. දැන් අපි මේ මොකද්ද කරන්නේ? මෙහෙන්න මෙහෙම යන වතුර ලයින් එක ටනල් එක ඇතුළට යොමු කරන්න තමයි හදන්නේ. හරිනේ? රයිට්. ඔන්න ඔය විදිහට අපි බටයක් සවි කරා. ඊට පස්සේ අපි ඕම පහලට ගත්තා. පහලට අරගෙන මේ විදිහට ටනල් එක ඇතුළට තමයි යවන්න හදන්නේ. මෙන්න මෙතන සිදුරක් තියෙනවා. ඒ සිදුරෙන් ටනල් එක ඇතුළට යවනවා. දැන් එතකොට මේ ඇයි මේක දැන් ඔයාලට හිතෙන්න පුළුවන් ඇයි මේක මෙච්චර උඩට ගත්තේ කියලා. ඒක උඩට ගන්න හේතුවක් තියෙනවා. අනිවාර්යයෙන්ම මෙන්න මේ බැරල් එකේ වතුර ලෙවල් එක තියෙනවනේ. මේ වතුර ලෙවල් එකට වඩා උඩට මේකේ අවුට් එක ගන්න ඕන. නැත්තම් නිකන් තියෙන වෙලාවට ග්‍රැවිටි එක හරහා. ඒ කියන්නේ අර ගුරුත්වාකර්ෂණ බලය යටතේ ඒ වතුර ටනල් එක ඇතුළට කාන්දු වෙන්න පුළුවන්. ඒක නිසා තමයි මේක මේ අපි මේ මෙතන තියෙන මේ බැරල් එකේ ලෙවල් එකට වඩා මේක පොඩ්ඩක් උස්සන උඩට. හරිනේ? ඒක කරනවා. ඒක මිස්ටර්ස් ලයින් එකේ නම් කරන්න අවශ්‍යතාවයක් නැහැ. ඩ්‍රිප් ඉරිගේෂන් ලයින් එක තියෙන්නේ බැරල් එකේ වතුර ලෙවල් එකට පහළින්. ඒක නිසා අර මේ ඇතුළට යන්න පුළුවන් මේ වගාව ඇතුළට වතුර යන්න පුළුවන්. ඒක නිසා අපි මේක උස්සලා පහළට ගත්තා. හරි. ඊට පස්සේ අපි මේ ටනල් එක ඇතුළට යොමු කරන්න තමයි හදන්නේ. හරි. ඕනයි තියෙන්නේ අපේ ටනල් එක ඇතුළට මේ යොමු කරන බටේ. කොමෙන්ට්ස් ගන්නවා නේ. එලිමෙන්ට්ස් තමයි ගන්නවා. පෙරතාව වතුර ලයින් එක ආපු බටයක් තමයි අර එහා පැත්තේ තියෙන්නේ. ඒක ගැන හිතන්න එපා. දැන් ඔය මේ මල්ලි අතින් අල්ලන් ඉන්නේ එහා පැත්තේ ඒක. ඔන්න අපි ටනල් එක ඇතුළට යොමු කරා. හරි. මල්ලි පොඩ්ඩක් ආයෙ පොඩ්ඩක් පැහැදිලි කරමු. පොඩ්ඩක් ඩ්‍රිප් ලයින් එක ගහපු ඉතින්. මෙතන පම්ප් එක යුනියන් එකක් දැම්මා. එලිමෙන්ට් එකක් දාලා මෙහෙම ලයින් එක ගෙනාවා මේ විදිහට. ඊට පස්සේ එතනින් ඔහොම ලයින් එක ඔන්න මාරගෙන ගියා. ඔහොම රවුමෙන් ගත්තා. ලස්සනට ස්මූත් විදියට ෆිල්ටරේට දුන්නා. ඊතලේ පැත්ත ඩිස්ක් එක ප්‍රෙෂර් ස්විච් එකට දුන්නා. ප්‍රෙෂර් ස්විච් එකෙන් ගිහිල්ලා T එකක් ගහලා මේ පැත්තට යන බටේ ඒ පාර අපි ඉතුරු කරගත්තා. මල්ලි එකට බට කැල්ලක් ගහනවා මෙතන. අර දෙන්න බට. ඊට පස්සේ අපි මෙහෙ මොන්න දැන් වතුර ටික ඔන්න මගේ ඇඟිල්ල යන පාර දිගේ කොහොම ගිහිල්ලා
ටනල් එක ඇතුළට යොමු කරා. ඔන්න අපි බටයක් ගහගත්තා ටනල් එක ඇතුළට යොමු කරා. ඕනෝක තමයි ඩ්‍රිප් ඉරිගේෂන් ලයින් එක ගැහුවේ. ඊට පස්සේ අපි මෙතන තව ටිකක් ඉඩ තියාගෙන තියෙනවා සොලනොයිඩ් සෙට් එකක් ගහනවා මෙතෙන්ට. වරකට එක පොර වර්ගයේ බැගින් පොර වර්ග එකිනෙකට මිශ්‍ර වෙන්නේ නැතුව සමහර උෂ්ණත්වවලදී දෙන්න ඕන පොර වර්ග තියෙනවා K44 එහෙම සෙල්සියස් 36 පෙන්නට පස්සේ මේ දවල් 12ට විතර දුන්නම හොඳට මල් ගන්න පුළුවන්. ඒකට ඒ වගේ ක්‍රම වලට මේ සොලනොයිඩ් සෙට් එකක් ගහන්න මෙතන ඉඩ තියාගෙන තියෙනවා. දැන් පළවෙනි අදියර තමයි පෙන්වන්නේ. හරිනේ. එහෙනම් ඩ්‍රිප් ඉරිගේෂන් ලයින් එක ඉවරයි. දැන් ඊළඟට අපි යමු මොකද්ද මේ මිස්ට් ලයින් එකට. හරිනේ. පැහැදිලිනේ. අන්න ඔබට පැහැදිලි ඇති කියලා තේරෙනවා. ඒ කියන්නේ එක පම්ප් එකකින් යන පාත් එක අපි සම්පූර්ණයෙන්ම කම්ප්ලීට් කළා අවසానයි. හොඳයි අපි ඊළඟට යමු මිස්ට් පද්ධතිය ලයින් එක ගහන්න. හරිනේ. කොහොමද කියලා බලන්න. හරි. දැන් යමු අපි මේ මිස්ටර්ස් පද්ධතියේ ලයින් එක ගහන්න. එතකොට අපි මිස්ටර්ස් පද්ධතියට වෙනම ටැංකියක් පාවිච්චි කරලා තියෙනවා. ඒකට අපි ඒකෙත් අපි ECPH බලලා තමයි මිස්ටර්ස් දෙන්නේ. එක රහත් පොහොර දෙන්න බලාපොරොත්තු වෙනවා. මේ එතකොට ඒ පොහොර දෙන විදිහ අපිට මිස්ටර් ග්‍රීන් එකෙන් සම්පූර්ණ ප්‍රෝග්‍රෑම් කරන්න පුළුවන්. මේ වෙලාවල් වලදී මේ උෂ්ණත්වයේදී මේ පොහොර මේ දවසට අරන් යන්න කියලා. ඉතින් ඒකට ගැලපෙන්න අපි බලමු. ඒක නිසා අපි එකටත් වෙනම ටැංකියක් භාවිතා කරනවා. හරි. හරි මල්ලි. එතකොට දැන් මේ තියෙන්නේ මිස්ටර් ටැංකිය අවුට් එක. ඒකට හෝස් පවර් එකේ මෝටරයක් පාවිච්චි කරලා තියෙනවා. හරි. ඒකත් අපි වෙන මේ ආකාරයට මේ දැන් ඔයත් මේ අපි මේ හදලා තියාගන්නවා වගේ ඉස්සෙල්ලා අලවන්න කලින් මේවා මැනලා කපලා එහෙම සෙට් කරලා තියාගන්න ඉස්සෙල්ලා අලවන්න එපා මොකුත්ම. හරිද? නැත්නම් අපරාධනේ PVC එහෙම. හරි. දැන් අපි මෙහෙම ගත්තා උඩින්. ඊට පස්සේ අපි මොකද කරන්නේ? මේ විදිහට අර කරින් ලයින් එක දාපු විදිහටම වතුර ලයින් එක ඔහම අරගෙන එනවා. හරි. හරි. එකක් ගත්තා. ඒ විදිහට තියෙන්නේ. දැන් මේ මිස්ටර්ස් ලයින් එක තමයි යන්නේ. හරිනේ. ඔන්න ඒ විදිහට අපි ඒ ලයින් එකත් ලස්සනට ඒ විදිහට අපි අරගෙන එනවා. හරි. ඒ ලයින් එක පොඩ්ඩක් මේ පැත්තට ගමුනේ. මෙතනින් පන්නලා ඉස්සරහට. ඔව්. මේ අතනින් පන්නලා ඉස්සරහට ගමු. ඒකට පැටලෙන්නේ නැහනේ. හරි. ඒ ලස්සනට ඔය විදිහට ගන්නවා. ඕන්න ඔය විදිහට. දැන් මේ විදිහට ගත්තම අපිට ඉඩක් ඉතුරු වෙනවා. අර ඔයගේ ටැංකි දෙක තියෙනකොට මේ වගේ මුළු දෙකක් අල්ලලා ගන්න. එතකොට අපිට ගොඩක් ඉඩ ඉතුරු කරගන්න පුළුවන්. හරි. රයිට්. ඕන්න ඔය විදිහට තමයි වංගු ගිහලා තියෙන්නේ. මේ අර අපි කලින් දාපු ලයින් එක මේ අලුතෙන් යන ලයින් එක. හරිද? හරි සරලයි. මේක ඉතින් ඔයාටම හදාගන්න පුළුවන් ඇත්තටම. මේ විදිහට හදාගන්න. මේකේ ලොකු තාක්ෂණයක් තියෙනවා. ඒක අපි පැහැදිලි කරන්නම්. මේ ලංකාවේ කොහෙවත් ECPH බලලා පොහොර යවන සිස්ටම් එකක් හදලා නැහැ. ගොඩක් වෙලාවට අඩුයි දකින්න ලැබෙනවා. ඉතින් අපි මෙහෙම හදන්නේ මේ ඊට වැඩි ඇඩ්වාන්ස් සිස්ටම් තියෙන පුළුවන්. නමුත් අපි ලංකාවේ වියදම් කරන්න පුළුවන් මුදල එතකොට කරගන්න පුළුවන් තාක්ෂණය එක්ක ඔක්කොම ගලපලා උපරිම කරගන්න පුළුවන් සිස්ටම් එකක් තමයි මේ අපි පෙන්වන්නේ. හරිනේ? එතකොට ඔන්න ඔය ඔතනින් අපි ලයින් එක යනවා ඊළඟට ඉස්සරහටම. ඉස්සරහට ගිහිල්ලා ආන්න මෙතෙන්ට ගියා. හරිනේ? අපි මිස්ටර්ස් ලයින් එකකට මේ වගේ ප්‍රෙෂර් ස්විච් එකක් දාගන්න පුළුවන් නම් හොඳයි. නමුත් ඒක ගොඩක්ම අත්‍යවශ්‍ය නැති නිසා ඒකට දාන්නේ නැහැ. එතකොට මේ ප්‍රෙෂර් ස්විච් එකක් කරහා දෙනකොට අපිට නිශ්චිත වතුර ප්‍රමාණයක් හරියටම මැනලා යවන්න පුළුවන් මේක දිගේ. මේකේ තියෙන පහසුකමක් ඔයා දන්නවද දන්නේ තප්පර 5ක් මේක හරහා වතුර යන එක නතර වුණොත් එන්නේ මෙයා ඕෆ් කරලා දාගන්න ඔටෝ. හරිද? එතකොට ඩ්‍රයි රන් ප්‍රොටෙක්ෂන් එක කියලා කියන්නේ ඒකට. තප්පර 5ක් මේක හරහා වතුර යමින් තිබිලා වතුර යන එක නතර කරලා ඕෆ් වෙනවා. අන්නේ පහසුකම තමයි අපි පාවිච්චි කරන්නේ වතුර මැනලා යවන්න මේකට. හරිනේ? ඒක නිසා මේ වගාව ලැබෙන ආදායමත් එක්ක මේවට යන මුදල් ගැන ලොකුවට හිතන්න එපා. මේක අපිට
මේ ටික ලැබෙන පහසුවයි මේකේ ලැබෙන ප්‍රයෝජනෙ බැලුවාන් පස්සේ මේකේ ලාභය අනිවාර්යෙන් කවර් වෙනවා. වගාවෙන්. හරි. ඊළඟට අපි ෆිල්ටර් ලයින් එක ගමු. ඔය තියෙන අපි ෆිල්ටර් එක. ෆිල්ටර් එක සවි කරනවා එතන. හරි. ඔන්න ඔය විදිහට ෆිල්ටර් එක සවි කරා. මේ තියෙන ෆිල්ටර් එක. ඊට පස්සේ ඔය විදිහට ඔන්න දැන් උඩට පටේත් ගහගත්තා. හරිනේ. ෆිල්ටර් ලයින් එක. ලස්සන්ට මේක පිළිවෙලට එන්න වැඩේ කරන්න. මෙතන එතකොට අපිට ලේසි මෙතනින් බේසමක් තියලා මේ ලවණ මිශ්‍ර ජලයේ ටික මෙතනට වැටෙන විදිහට මේ හදා ගන්න. හරි. ඔන්න මේ ওই විදිහට ඔහම ගත්තා. ඊට පස්සේ ඔන්න දැන් මට එකපාර මතක් වෙනවා එකක් එක මම කියන්නම් ඔයාලට මේ දැන් ඔන්න ගොඩාක් අය මේ මෙන්න මෙහෙම වරදක් කරනවා. ඔන්න හරිද? ඔයාලගේ මේ ටනල් හදන අය පවා මේ වරද කරනවා. ඔයාලා ඉතින් මේ එහෙම එකක් තිබ්බොත් වැරදි කරන්න. ඔයාලට පස්සේ තමයි එක මතක් වෙන්නේ. ඔක්කොම හදලා දීලා ගියාම මිනිස්සු ලේසියට කරන වැඩ ඉතින් හරිද? ඒව කරන්න දෙන්න එපා. එතකොට මේ මෙන්න මෙතනින් මෙහෙම උඩට අරගෙන මෙන්න මෙතෙන්ට ෆිල්ටරේ ගහනවා. දැන් අපිටත් එහෙම ෆිල්ටරේ මෙතෙන්ට ගහන්න තිබුණා. හැබැයි ප්‍රශ්නේ තියෙන්නේ මේ ෆිල්ටරේ අපිට සුද්ධ කරනකොට මෙන්න මේ චැසියට වැටෙනවා අර ඔයාගේ පොහොර මිශ්‍ර අර ලාබඩ මිශ්‍ර මේ ජරා වතුර ටික මේ චැසියට වැටෙනවා. චැසියට වැටුණා ගමන් ඉතින් ඉවරයි. චැසිය දීරනවා එතකොට ඉක්මනට. හරිද? මේ එතකොට මෝටරේ දැන් මේවා මෙන්න මේ ඇතුලේ තියෙන මේ බොක්ස් එක ඇතුලට වතුර යනවා එන මල කඩ කනවා ඔය වගේ ප්‍රශ්න වෙනවා. ඒක නිසා කවදාවත් එහෙම කරන්න එපා. ඒක නිසා අපි ඒක නිසා තමයි අපි ඒක මේ වෙන දැනකට ගත්තේ. හරි දැන් අපිටත් පහසුයිනේ මේක ගලවන්නන් ලේසි. දැන් මෙතන මේ මොකක් හරි බේසමක් හරි මොකක් හරි තියන්න පුළුවන්. දැන් ඔයා ඒක මෙතෙන්ට හයි කරගත්තා කියන්නකෝ. ඔයා කොහොමද මේකට බකට් එකක් තියන්නේ බේසමක් තියන්නේ. ඒවා කරන්න බෑ මේක ගලවලා හයි කරනකොට. ඉතින් මේවා අපි කරලම අත්දැකීමෙන් දන්න මේ තාක්ෂණික කාරණා. ඉතින් ඒක ගැන ඔයා අනිවාර්යයෙන්ම සැලකිලිමත් වෙන්න. මේ ඩ්‍රිප් ඉරිගේෂන් එකක් ගහනකොට. එතකොට දැන් අපි මේ වෙන්චුරි කිට් ක්‍රමෙත් ගැහුවා අපි ඉස්සර. ඒක හරි අසාර්ථකයි. ඊට පස්සේ අපි තව වෙනත් ක්‍රමයක් පාවිච්චි කරා. ඒවත් අසාර්ථකයි. දැන් මේක දැන් මේ ක්‍රමේ ඊටාම් සාර්ථක ක්‍රමයක්. ඒක නිසා තමයි මේකට දැන් මේ මාරු වෙන්නේ. මෙතන තිබිච්ච ඉරිගේෂන් එක ගලවලා තමයි මේ ගහන්නේ. හරිනේ. අපි නැවතත් ඒක හරවලා ගන්නවා ටනල් එක ඇතුළට යවන්න. අන්න ඔය විදිහට. දැන් විදිහට අපි ඒක ගත්තා. ඔය ලයින් එක. ඊට පස්සේ අපි ඒක ඉතින් අන්න ඔය විදිහට අපි ටනල් එක ඇතුළට යවන්න නැවත හරවලා ගත්තා. ඊට මෙන්න මේ අයින එහෙම කපලා මේවට non return වල ඒව දා ගන්න පුළුවන්. හරිනේ. ඒක ප්‍රශ්නයක් නැහැ. ඒකට අර උඩ තියෙන වතුර ටික ආයේ ඉන්නේ. හරිනේ. ඔන්න අපි ඒ ටනල් එක ඇතුළට ඒකත් යවුවා. හරිනේ. ඉතින් ඔන්න බොහොම පැහැදිලිව මේ වැඩේ කරා. දැන් උඩේ මේක පොඩ්ඩක් ඇතුළට යවලා නේ. මේක මෙතෙන්ට ගන්න. අරගෙන වෙන වෙනම පෙන්නනවා. මේක මේ ඕවර්ලැප් වෙලානේ තියෙන්නේ. අන්නේ. හරි. ඔන්න මල්ලි ඔය ගැට ගහන තැන පෙන්නනවා. මෙන්න මෙතනින් ගැට ගහනවා. අපි ඊට පස්සේ යටින් ගැට ගහන තැනක් පෙන්නනවා. යටින් ගැට ගහන තැන. ආන්න මෙතනින් ගැට ගහනවා. ගැට ගහලා මේක ලස්සනට අපි ඔන්නම හදා ගන්නවා. හරිනේ. ඉතින් ඔය ඔන්න ඩ්‍රිප් ලයින් එකත් ගැහුවා. දැන් ඉතින් අලවල හදා ගන්න මේක. හරිනේ. එතන හරි. ඉතින් ඔය තියෙන්නේ මූලික පද්ධතිය. දැන් අතන මල්ලි සිදුරෙන් අර ටනල් එක ඇතුළට වතුර යොමු කරන එක දාලා පෙන්නන්න මෙතන. මෙතනින් අපි සිදුරක් ගහලා තියෙන්නේ. ඒ සිදුරෙන් අපි ඔන්න ඔය ෆිල්ටර් කරගත්ත වතුර ලයින් එක ඔය විදිහට ඇතුළට දාගත්තා. ඕන්න. හරිනේ. දැන් ඊට පස්සේ මේක ක්ලික් කරලා මේක ලස්සනට හදා ගන්න තමයි තියෙන්නේ මෙතනින්. ඇතුළට තල්ලු කරලා මේක ක්ලික් කරලා කොහොම ලස්සනට හදා ගන්න තමයි තියෙන්නේ දැන්. හරිනේ. ඊට මෙතන ලයින් එක අරගෙන ගිහිල්ලා අපි මෙතනින් ටැංකියට දෙනවා. හරිනේ. මල්ලි මේ ටැංකිය තියන්න මෙතන. පොඩ අපි මේ ලයින් එක ඉවර කරන්න පුළුවන් කියලා දෙන එක. අන්න අපි ටැංකිය තියුවා. හරිනේ. දැන් මල්ලි බෙන් අන්න අතර බෙන් බෑක්. හරිද? එලි. නෑ පොඩි එක. ඔය පිටචා පොඩි එක. අන්න එක. ඒක ගලවලා ගන්නවා.
ගේ. ඔක් ගන්න අතෙන්ට. හරවලා දෙන්න. අන්න ඔය විදිහට අපි මේ මෙතනින් බෙන්ඩයක් ගැහුවා. බෙන්ඩයක් ගහලා අන්න මෙතනින් වතුර වැටෙන විදිහ පෙන්වන්න. එතෙන්ට අපි ඊට පස්සේ මල්ලි කරාමයක් ගහ ගන්න ඕනේ. එතෙන්ට කරාමයක් හයි කරන්න ඕන. මෙතෙන්ට අපි කරාමයක් හයි කරනවා. ඒකෙන් තමයි ප්‍රෙෂර් කන්ට්‍රෝල් කරන්න. නිසා ඒ කරාමේ චුට්ටක් කැරලා තියෙනවා අපි. පොඩ්ඩක් කැරලා තියෙනවා. එතකොට මේ වතුර ටික නැවත මේකට යොමු වීමක් සිද්ධ වෙනවා. හරිනේ. ඕන්නම තමයි ස්ටර්ස් ලයින් එකයි ඩ්‍රිප් ඉරිගේෂන් ලයින් එකයි අදියර ගැහුවේ. ඊළඟට අපි පෙන්වන්නම් මේ ටැංකි වලට වතුර පුරවන එක කොහොමද හයි කරලා තියෙන්නේ කියලා. හරි. ඊළඟට අපි ඒක බලමු. හරි. දැන් අපි ඊළඟ පියවර විදිහට බලමු මේ ටැංකි වලට අපිට ඕන ගානට වතුර පුරව ගන්න කොහොමද කියලා. ඉතින් මේ ටැංකි වලට ඕන ගානට වතුර පුරවන්න අපි මෙහෙම වතුර ලයින් එකක් මේ වගේ දාලා තියෙනවා, දෙකක් දාලා තියෙනවා. කොහොම යටට ওই විදිහට දාලා මෙන්න මෙතනින් T එකක් ගහලා ඒ T එක දිගේ මෙහෙම ඇවිල්ලා තමයි බෙදලා තියෙන්නේ. එතකොට අපිට මේ දැන් මේකට පෝර වර්ග කැල්සියම්, මැග්නීසියම්, නයිට්‍රජන් පෝර වර්ග, දියර පෝර වර්ග අපි මේ ටැංකියට වෙන වෙනම අපිට අවශ්‍ය විට එක තමයි එකතු කරන්නේ. ඔක්කොම එකට දාලා අර මේ අච්චාරුවක් වගේ නැත්නම් මේ ෆුඩ් සලාඩ් එක වගේ එහෙම නැත්නම් අර කොක්ටේල් එකක් වගේ ජූස් එක වගේ ඔක්කොම යවන්නේ අපි. එක වර්ගයකට එක පෝර වර්ගයයි. දැන් උදේ 8ට එක පෝර වර්ගයක්, 9ට එකක්, 10ට වතුර විතරයි, 11ට වෙන වර්ගයක්, ඊට පස්සේ 11ට විතර අපි කේපෝට් ඒ වගේ නිකන් අර එක එක වරකට එක බැගින් තමයි යවන්නේ. ඒ පාර්ට් එක තාම මෙතන හයි කරේ නැහැ. ඒක අපි ඊළඟ කොටසෙන් කියලා දෙනවා. එතකොට එහෙම පුළුවන් වෙන්න තමයි යවන්නේ. එතකොට අපිට මේ අවශ්‍ය වතුර ගාන විතරක් මේ බැරල් එකට පුරවලා ඕෆ් කරගන්න ඕනේ. ඒකට අපි කරන වැඩේ තමයි මෙන්න මේ වගේ මේ ඔගෙන් මල්ලි ෆ්ලොට්ටල් එකක් පාවිච්චි කරනවා මේ වතුර පුරවලා ස්ටොප් කරන්න. ඉතින් මේක දිග ඔයාට වෙනස් ගම් ගාලා අලවන්න එපා මෙතනින්. ඔයා මේක පොඩ්ඩක් අදලා තියෙන්න අරින්න. ඒකට මම පස්සේ කියලා කියන්නේ අපිට පුළුවන් මේක බුරුලුණුත් අද කරගන්න. මේක දිග වෙනස් කරගන්න පුළුවන් වෙන විදිහට මෙන්න මෙතනින් මෙහෙම මේක සාවි කරගන්න. මේක වෙනද පොලේ ගන්න පුළුවන් බැරිනොක් අපිට කතා කරන්න මේ හොයාගන්න විදියක් කියන්නම්. මේ මෙතන මේක තියෙනවා. හරිද? මේ විදිහට සාවි කරන්න. ඒකෙන් මෙන්නේ වතුර පිරෙලා ඉවරනාන් පස්සේ ඔටෝමැටිකලි ස්ටොප් වෙනවා. හැබැයි අපිට වගාවට යවන්න ඕන වතුර ගානේ උසට විතරයි මේක ගන්න. දැන් මේක වතුර ලීටර් 200ක ධාරිතාවයක් තියෙන බැරල් එකක්. ඒකට මට වතුර ලීටර් 50යි වගාවට යවන්න ඕන. අපි මේකට වතුර ලීටර් 50ක් එකතු කරලා ඒකේ ඉරක් ගහලා ලකුණු කරගන්නවා. ඒ වතුර ඒ ගානට විතරක් ගැලපෙන විදිහට මේක අපි උස පස්සේ වෙනස් කරගන්න පුළුවන් වෙන විදිහට ගම් ගාලා අලවන්න එපා කිව්වේ එකයි මෙතනින් අපිට ගලවලා හදාගන්න පුළුවන්. එතකොට හරි මල්ලි මේක හයි කරගන්න. දැන් මෙතන සාමාන්‍ය ලොකු ප්‍රෙෂර් එකක් එන්නේ නැති නිසා පනින් නැහැ එහෙම. මේ ටැංකිය වලට වතුර පුරවන්න ඔයා මේ ටැංකිය වලට වඩා උසින් ග්‍රැවිටි එකකින් වතුර එන ටැංකියක් එළිය හදා ගන්න ඕන උසකින්. හරිනේ. නැත්නම් මෝටර එකකින් තමයි දෙන්න වෙන්නේ. හරි. ඔකත් හයි කරගත්තා. ඔක වෙන්නන්න මල්ලි. හයි කරලා දෙන විදිහ. ඉතින් භාගයේ ඒවා තමයි අපි දාලා තියෙන්නේ. මේක අඟලා ගන්න පුළුවන් නම් හොඳයි. හරිනේ. ඔන්න ඔය විදිහට අපි හදාගත්තා. හරිනේ. මේ තියෙන්නේ හයි කරාට පස්සේ මිස්ටර්ස් ටැංකිය. මිස්ටර්ස් වලිනුත් අපි පෝර වර්ග යවනවා. ECPH බලන්න ඕනේ ඒකට. එතකොට ඒක අදාළ පත්‍ර වලට නැත්තම් හානි වෙනවා. ඒ හානි වෙන්නේ නැති විදිහට බලලා යන්න තමයි හදලා තියෙන්නේ. දැන් ඔන්න සම්පූර්ණ සෙටප් එක. පම්ප් දෙක හරි. ඊට පස්සේ එකෙන් ලයින් දෙකක් අවුට් වෙනවා. ඊට පස්සේ ඔන්නම ගිහිල්ලා ලයින් දෙක වෙනම ටනල් එක ඇතුළට යනවා. මේව හැම පොඩක් වැඩ කරලා හදන්න ඕනි. තාම අපි මේක ලැබුවේ නැහැ. මේ ලස්සනට අපි ඒක ඔයලා පෙන්න නැති විදිහට හදනවා. මෙන්න මෙතනින් අපි අර අපේ උඩයි නම් එන වතුර ලයින් එක අපි මෙහෙට දික් කරලා තියලා තියෙනවා. ඔයාලත් මෙහෙම එකක් දික් කරලා දාගන්න. මේකෙන් තමයි සොලනොයිඩ් ඩයල් මෙහෙම සෙට් එකක් ගහලා අර පොහොර වර්ග ටික එක එක වෙලාවට ස්විච් කරනකොට අපේ යුනිට් එකෙන් ස්විච් කරනකොට පොහොර වර්ග ටික අරගෙන ගිහිල්ලා මේ ටැංකියට එකතු කරනවා. හරිනේ. ඒකට පොහොර වලේ ගමන් හදන ඒවා ඒව මම පස්සේ කියලා දෙන්නම්. ඉතින් ඔන්න ඔය විදිහට තමයි මූලික සෙටප් එක හදාගන්නේ. හරි. අපි එහෙනම් දෙවෙනි
අදියරෙන් පොහොර වර්ටිගේෂන් කොටසෙන් පොහොර කොටසෙන් අපි හමු වෙමු. ඔය විදිහට තමයි වගාව යන්නේ. බොහොම ස්තුතියි එහෙනම් අශාම්මල්ලියාටත් ඔය විදිහට හදාගන්න. හරිනේ. හරි සරලයි. මේක ඉතින් Tamanටම හදාගන්න පුළුවන්. මෙතන කණුවක් ගහලා තියෙනවා ස්ක්‍රීන් එක හයි කරන්න. panel එක ඇතුලෙන් සෙන්සර් එක ඇවිල්ලා තියෙනවා සෙන්සර් එකේ වයර් එක. අපි ස්ක්‍රීන් එකට කරන්ට් එක දීලා කොහොමද ඔපරේට් වෙන්නේ කියලා පස්සේ බලමු. දැනට ඔන්න ඔය විදිහට තමයි ඉරිගේෂන් කොටස මේ හදාගන්න තියෙන්නේ. හරිනේ. මේක ඊළඟ කොටස විදිහට මම අනිත් ටික දාන්නම්. බොහොම ස්තුතියි.